Thank you Tamidu, Rosiru and Janit මේ වැඩේ ඔර්ගනයිස් කරනවට මේක අපේ ඉන්ඩස්ට්‍රි එකට සහ අපේ යුනිවර්සිටිස් වලට එන්න ඉන්න කට්ටියට අයිඩියා එකක් ගන්න මේකේ මොකද්ද වෙන්නේ කියන එක ගැන මෙන්න මේ platform එක හැදුවට thank you so much and also thank you so much for inviting me as well and yeah අපි යමු එහෙනම් අපේ topic එකට අපිට පුළුවන් ද ස්ක්‍රීන් එක ෂෙයා කරන්න රසිරු නැත්නම් ජනිත් හරි ඔව් කමක් පුළුවන්. හරි නේද? හරි thank you ජනිත් අපි මුලින්ම අපි අතරම what does a QA engineer do අපි මේ ස්ලයිඩ් එකට කලින් මම දැන් මෙන්න මොකද්ද මේ quality assurance engineering නැත්නම් QA engineering කියන්නේ කියලා මුලින්ම මම ඔයාලට අයිඩියා එකක් දෙන්නම් මට හොඳටම ෂුවර් අපි මේ IT ඉන්ඩස්ට්‍රි එක ගැන කතා කරාට පස්සේ අපි දන්න එකම දේ සහ අපි අහලා තියෙන එකම දේ software engineering එතන අපි කවුරු හරි අහුවොත් එහෙම කියන්නේ අපි software engineering කරනවා. ඉතින් මෙන්න මේ QA කියන පාර්ට් එක ගොඩක් අය අහලා නැති වෙන්න පුළුවන් දැන් මෙන්න මේ තියෙන entry level එකේදී. ඉතින් මේ QA පාර්ට් එක quality assurance engineering කියන පාර්ට් එක ඇත්තටම මේ software engineering වල main සහ ලොකු වැදගත් පාර්ට් එකක්. මෙන්න මේ ටර්ම් එකත් පොඩ්ඩක් සමහරක් වෙලාවට අන්ෆැමිලියර් වෙන්න පුළුවන් නිසා මම වෙන ටර්ම් එකකින් පටන් ගන්නවා. ඔයාලා ගොඩක් වෙලාවට අහලා ඇති ටෙස්ටිං කියලා එකක්. හරිද? මෙන්න මේ ටෙස්ටිං කියන්නේ මෙන්න මේ software quality assurance වල තියෙන එක සබ් පාර්ට් එකක්. හරිද? අපි ඇක්ටිවිටි එකක්. දැන් අපි ටෙස්ටිං එකක් කිව්වට පස්සේ අපි හිතමු අපි software එකක්ම කතා කරමුකෝ. software එකක් අපි ටෙස්ට් කරන්න ගත්තට පස්සේ අපි හිතමු එක්සැම්පල් එකක් විදියට මම ඔයාලට දෙන්නම් Facebook. අපි Facebook එකේ අපි log වෙන එක. අපි ඔක ටෙස්ට් කරනවා. හරිද? දැන් මේ Facebook app එක හදලා තියෙන්නේ අපිට login interface එකක් තියෙනවා. අපි හිතමු username එකක් තියෙනවා, password එකක් තියෙනවා. අපි ඒක ටෙස්ට් කරනවා කියලා කියන්නේ අපි ඕකට username එකක් දානවා, password එකක් දානවා. අපි බලනවා මෙන්න මේ login button එක ක්ලික් කරාට පස්සේ මේක වැඩ කරනවද කියලා. ඒ කියන්නේ අපිව log වෙලා අපි අර තියෙන මොකක් හරි අපි අර page එකකට නැත්නම් අපි ඊළඟ step එකට යනවද කියලා බලනවා. දැන් මෙන්න මේ ටෙස්ටිං කියන පාර්ට් එකේදී ඇත්තටම අපි ටෙස්ටිං එකක් කරන්න නම් අපිට software එකක් develop කරලා හම්බෙලා තියෙන්න ඕන. මෙන්න මේ හම්බුනාට පස්සේ කරන software testing එකේදී තමයි මේ software එක develop කරලා ඉවරුනාට පස්සේ අපි හිතමු අපි මේක මේ අපි users ලට පාවිච්චි කරන්න දෙනවා. හරිද? අපි මේ users ලට පාවිච්චි කරන්න දුන්නට පස්සේ අපි හිතමු මොකක් හරි bug එකක් එනවා. ඔයාලා bug කියන වචනේ අහලා තියෙනවනේ ගොඩක් වෙලාවට නේද? මේ ඊට පස්සේ බග් එකක් එනවා. අපේ users ලට අපි හිතමු log වෙන්න බැරි වෙනවා. දැන් එතකොට log වෙන්න බැරි වෙනවා කියන්නේ අපිට මේක ආයි අරන් යන්න යනවා අපේ software developer හෝ software engineer ගාවට මෙන්න මේක හදන්න මේ බග් එක fix කරන්න. එතකොට දැන් අපි ගොඩක් දුර ගිහිල්ලා ඉවරයි. ඒ ගොඩක් දුර ගිහිල්ලා ඉවර නිසා අපිට දැන් මෙන්න මේ ආපු බග් එක fix කරන්න අපිට ලොකු cost එකක් යන්න පුළුවන්. අපි හිතමු අපේ company එක පැත්තෙන්. මේ software එක develop කරන company එක පැත්තෙන් ලොකු cost එකක් යන්න පුළුවන් මේක අන්තිම stage එකේදී මොනවා හරි දෙයක් හම්බුනොත් මොකක් හරි issue එකක් ආවොත් මෙන්න මේක fix කරන්න. සහ ඒ වගේම ගොඩක් වෙලාවට අපි හිතමු මොකක් හරි critical විදියට අපිට අර කිව්වා වගේ log වෙන්න හරි ඒක use කරන්න බැරි වෙන තරමට මොකක් හරි issue එකක් ආවොත් අපේ customers ලා software එක use කරන customers ලා ඒ users ලා අපි ගැන තියෙන විශ්වාසය ඒ ටික විශ්වාසය සම්බන්ධයෙන් පොඩි ගැටලුවක් පැන නගින්න පුළුවන්. සහ ඊට පස්සේ මේ කස්ටමර්ස් ලා මෙහෙම වෙද්දී අපි හිතමු අපේ කම්පැනි එකකින් මේ අපි මොකක් හරි software එක sell කරන මේකෙන් අයින් වෙලා අපේ කම්පිටිටර් කෙනෙක් ගාවට යන්න පුළුවන්. නේද? මෙන්න මේ වගේ ලොකු ප්‍රශ්න ටිකක් මෙන්න මේ software එක develop කරන කම්පැනි එක වෙන්න පුළුවන්. ඒ අදාළ කම්පැනි එකට එන්න පුළුවන්. ඒ level එකකට ආවොත් එහෙම අර කිව්වාගේ අපිට අපේ කස්ටමර්ස් ලා අපේ users ලා වෙන අපේ කම්පිටිටර් කෙනෙක් ගාවට ගියොත් අපි loss. එතකොට අපි දැන් මෙන්න මේ කිව්ව කාරණා ටික අපි කොහොමද වළක්වා ගන්නෙ? අපි මේක වළක්වා ගත්තොත් ඒ කියන්නේ අපේ user කෙනෙක් ගාවට මෙන්න මේ වගේ මොකක් හරි ප්‍රශ්නයක් නැති විදියට යන්න පුළුවන් විදියට අපේ software application එක හදාගත්තොත් අපිට මෙන්න මේ කියන ටිකට solution එකක් දෙන්න පුළුවන්. එතකොට අපිට අපේ reputation එක ගැන ඊට පස්සේ අපේ
ප්‍රොෆිට්ස් ගැන ඒව ගැන බොරු වෙන්න දෙයක් නෑ. අපිට පුළුවන් අපේ කස්ටමර් සැටිස්ෆයි කරන්න. හරිද? මෙන්න මේකට මෙන්න මේ කරන දෙයට අපි යූස් කරනවා මෙන්න මේ QA quality assurance කියන අපි හිතමු පාර්ට් එක. හරිද? මේ quality assurance කියන්නේ ඇක්ටිවිටි එකක් විතරක් නෙවෙයි. ඇක්ටිවිටි එකක් නෙවෙයි ඇත්තටම. මේක දැන් ටෙස්ටිං කියන්නේ අපිට කියන්න පුළුවන් ඇක්ටිවිටි එකක්. මොකද අපිට අර software එක තියෙනවා. අපි ඒකට අපේ මොනවා හරි data ටිකක් දාලා ඒ වගේ දෙයක් කරලා බලනවා. එතකොට අපේ මේ QA කියන පාර්ට් එක process එකක්. මේ process එක අපිට කියන්න පුළුවන් අපි preventive approach එකක්. ඒ කියන්නේ we're trying to avoid the disaster. අපි අපේ end users ළඟාවට මෙන්න මේ වගේ මොකක් හරි ලොකු issue එකක් යන්න කලින් අපි මෙන්න මේ අපේ software development process එක අපි ensure කරනවා. සහතික කරනවා. මෙන්න මෙහෙමයි. දැන් හරිය අපිට මුකුත් මෙහෙම ප්‍රශ්නයක් නොවන විදියට අපි මේ process එක develop කරගෙන සහ ඒකට අදාළ සමහර දේවල් අපිට perform කරගෙන යන්න පුළුවන්. දැන් මම මේකට තව example එකක් කියන්නම් ඔයාලට. මම මේ දැන් දැක්කා news එකක තියෙනවා X අපි කලින් Twitter කියන එක Twitter X බිඳ වැටිලා කියලා තිබ්බා. සමහර users වලට post කරන්න බැරි ප්‍රශ්නයක් මේ දැන් ඒ වගේ issues එනවා. දැන් එහෙම වුණාට පස්සේ X කියන කම්පැනි එක සම්බන්ධයෙන් සමහරක් වෙලාවට trust issues එන්න පුළුවන් නේද අපේ end users. සමහරක් වෙලාවට thread කියන එකටම යන්න පුළුවන්. සමහරක් වෙලාවට. ඔන්න මේ ওই ප්‍රශ්න ටික නිසා තමයි මෙන්න මේ QA කියන පාර්ට් එක එන්නේ. මේවට solution හොයන්න. මෙන්න මේ approach එක. හරිද? මම ඕක දැන් අපි මේ QA කියන්නේ මොකද්ද කියලා නේ සාකච්ඡා කරන්න ගමන් මේ QA වලදී මම මේක තව explain කරන්නම් simple example එකකින්. අපි හිතමු මම cake business කරන කෙනෙක්. මට order එකක් එනවා කෙනෙක්ගේ birthday එකකට birthday cake එකක් හදන්න. එතකොට අපි හිතමු ඔන්න මේකේ තියෙනවා දැන් මම ගාව තියෙනවා QA engineer කෙනෙක්. හරි. මෙයා දැන් මේ ආවට පස්සේ අපේ කස්ටමර් ඇවිල්ලා කියනවා මට ඕන මෙන්න මේ කේක් එක. මෙන්න මේ excuse me පසිලු ඔව් මම පොඩ්ඩක් ෂෙයා කරන්නම් මට තප්පරයක් දෙන්න මම sure no worries. අපිට මට ඕන මෙන්න මේ කේක් එක රවුම් විදියට අයිසින් තියෙන්න ඕන. ඔන්න ඔය වගේ විදියට. හරිද? එතකොට මෙන්න මේ QA කියන එක්කෙනා උතන්ට ඇවිල්ලා අහන්න පුළුවන්. අපි මේකට තව මොනවාද මේකේ තව මොනවාද අපිට ඇඩ් කරන්න පුළුවන් දේවල්. අපි හිතමු අපි මේකේ ස්ට්‍රෝබෙරි ඇඩ් කරනවාද. හරිද? ඒ වගේ මෙන්න මෙයා ඇවිල්ලා මෙතන පොඩි රිවිව් එකක් කරනවා. ඊට පස්සේ අපි හිතමු මේ data අපි කස්ටමර්ගේ ඩීටේල්ස් ටික අරගෙන data ටික අරගෙන requirement එක අරගෙන ඊට පස්සේ අපි prototype එකක් හදනවා cake එකේ. ඒ prototype එක හදලා අපිට පුළුවන් prototype එකත් review කරන්න. මොකද්ද මේකේ තව මොනවා හරි අවුල් ටිකක් තියෙනවද? ඒ වගේ දේවල්. ඊට පස්සේ අපිට පුළුවන් තව අපි හිතමු දැන් මේ කේක් එක හදන්න ගත්තට පස්සේ අපි හරියටම අපේ අපි හිතමු පිටි දාන ප්‍රමාණය ග්‍රෑම් 500 ලුණු එම් දානවා නම් මොනවා හරි. හරිද? ඊට පස්සේ ඒ ගාන හරියටම අපි දානවද? මොකද අපිට අපි තුමු සීනි වැඩි වුණොත් එහෙම එතන ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට මේ QA කියන එක්කෙනා ඇවිල්ලා මේව බලන්න පුළුවන්. හරි අපි මේක හරියටම ෆලෝ කරලා තියෙන. අපි සීනි ග්‍රෑම් 500ක්ම දාලාද තියෙන්නේ. ඔන්න ඔය වගේ දේවල්. එතකොට මෙන්න මේ වගේ මෙයා ඇවිල්ලා මේවට සජෙෂන්ස් දෙනවා. මේ ඇවිල්ලා රිවිව් කරනවා. හරිද? මෙන්න මේ වගේ process එකක් තමයි අපි software engineering අපි software development පැත්තට ආවට පස්සෙත් මෙන්න මේ QA කියන එක්කෙනා කරන්නේ. ඒ වගේම මෙයා දෙනවා suggestions. මෙයා අර just අපේ අර තියෙන product එක test කරන කෙනෙක් විතරක් නෙවෙයි මෙන්න මේ කියන approach එක මෙන්න මේ process එක හරියට හදන කෙනෙක්. හරිද? ඊට පස්සේ අපි ආවොත් what does a QA engineer do කියන part එකට. මොකද්ද මේ QA engineer කරන්නේ මේක ඇතුලේ? එතකොට අපිට එතනදි කියන්න බල මම අර කිව්වාගේ අර කස්ටමර් ඇවිල්ලා රික්වයර්මන්ට් දෙනකොට අපි ඒවත් රිවිව් කරනවා. මේකේ තව මොනවා හරි මිස් වෙච්ච තැනක් මොනවා හරි තියෙනවා. අපිට තව මොනවා හරි ඇඩ් වෙන්න පුළුවන් දේවල් තියෙනවද නේද? අපිට තව මොනවා හරි ඇඩ් කරන්න පුළුවන් දේවල් තියෙනවද? ඒ වගේ දේවල් ගැන මෙයා ඩිස්කස් කරනවා. හරිද? ඊට පස්සේ තව මෙයාගේ ඇක්ටිවිටි එකක් තියෙනවා perform manual testing. manual testing කියන්නේ අර අපි data enter කරලා බලනවා අපි manually. just an example. හරිද? මම මේ ගොඩක් සරලව මේ ටික කියන්නේ.
ඊට පස්සේ ඔටෝමේටඩ් ටෙස්ටිං කියලා දෙයක් තියෙනවා. මේක හරිම ඉන්ටරෙස්ටිං පාර්ට් එකක් QA වල තියෙන. හරිම ඉන්ටරෙස්ටිං කියන්නේ ඔයාලට සමහරක් වෙලාවට YouTube හරි ඒක ගිහලා බලන්න පුළුවන් මොකද්ද මේ මේකේ වෙන්නේ කියලා. මේ ඔටෝමේෂන් ටෙස්ටිං එකේදී අපි කරන්නේ අපි අපි හිතමු software එකක් අපි අපේ end users ලට අපේ මේක use කරන කට්ටියට බාර දෙද්දී අපේ සමහරක් ඒවා මේ අපේ තිබ්බ අපි හිතමු software එකේ තිබ්බ functionalities අපිට බලා ගන්න ඕන මෙන්න මේ අලුත් අපි හිතමු අලුත් requirement එකකින් මෙන්න මේ වලට මොකක් හරි ඉම්පැක්ට් එකක් වුණාද කියලා. මේවා හරියටම වැඩ කරනවද කියලා. එතකොට අන්න ඒ වගේ දෙයකදී තමයි මෙන්න මේ ඔටෝමේෂන් ටෙස්ටිං කියන පාර්ට් එක එන්නේ. ඒ කියන්නේ අපිට repetitively මෙන්න මේ ටික ටෙස්ට් කරගන්න ඕන. අපිට කරදරයිනේ හැම දෙයක්ම නේද මැනුවලි කරන්න ගියාට පස්සේ මේ හැම එකම දේ කරන්න කියලා. එතකොට අපිට මෙන්න මේ ඔටෝමේෂන් ටෙස්ටිං කියන පාර්ට් එක එනවා. මම ඒක ඉස්සරහට තව කතා කරන්න. හරිම ඉන්ටරෙස්ටිං පාර්ට් එකක් මේක. අපි අපේ ස්ලයිඩ් එකට යමුද? ඊට කලින් ස්ලයිඩ් එක තමයි. නයිස්. ඊට පස්සේ නයිස්. හරි තමයි. අපි මෙන්න මේකදී collaborative with developers මේ පාර්ට් එක හරිම ඉන්ටරෙස්ටිං පාර්ට් එකක්. මේ මොකද මේ developers ලත් එක්කත් මෙන්න මේ QA කියන එක වැඩ කරනවා. දැන් කලින් ප්‍රශ්නයක්ත් අහලා තිබුණේ මෙන්න මේ BA ගැන. මම හිතන්නේ සමිදු පස්සේ ආන්සර් එකක් දෙයි ඒ questions වලට. මේ BA ඊට පස්සේ developer හරිද, ඊට පස්සේ DevOps engineer ඒවා, ඊට පස්සේ අපි ඉන්න product managers ලා හරිද, ඒ කට්ටියත් එක්ක නිරන්තරයෙන් වගේ කටයුතු කරන කෙනෙක් තමයි මේ QA engineer කියන්නේ. දැන් අපි BA එක්ක සම්බන්ධ වෙනවා අර QA requirements හරිද, ඒක ක්ලැරිෆයි කරගන්න, ක්ලියර් කරගන්න, මොනවා හරි අන්තිය තැනක් තිබ්බොත් ඒවා හරි ගස්ස ගන්න, ඒ වගේ දේවල් වලට හරිද. මෙයා මේ ඒ වගේ දේවල් වලට ඉන්වෝල්ව් වෙනවා. ඔන්න ඔය ටික තමයි මේන්ලි කියන්නේ මම highlight කරේ ওই ටික. සහය තව අමතරව අර identify කරගන්න ඉතිපුස් ওই ටික එහෙම මේ report කරන ඒ ටික discuss කරන ටිකකුත් තියෙනවා. ඊට පස්සේ අපි ආවොත් මේ required knowledge and skills for a QA engineer. අපේ QA engineer කෙනෙක් වෙන්න මොනවද තියෙන්න ඕන skills සහ knowledge. අපි මුලින්ම කතා කරමු soft skills ගැන. ඊට පස්සේ අපි technical skills වලට යමු. දැන් මෙතන ඉන්න ගොඩක් කට්ටිය කැම්පස් යන්න බලාගෙන ඉන්න නංගිල මල්ලිලා මෙන්න මේ soft skills is a matter. හරිද? මේක මාරම වැදගත්. QA engineer කෙනෙක්ට විතරක් නෙවෙයි, මම කියන්නේ මේ IT industry එකට එන හැම කෙනෙක්ටම වගේ. මාරම වැදගත් දෙයක් මෙන්න මේ soft skills කියන එක. QA engineer කෙනෙක්ගේ පැත්තට ආවට පස්සේ මේක තවත් වැදගත් වෙනවා. මම කියන්නේ මම මෙතන point out කරනවා communication skill කියන එක. මෙන්න මේක අංක 1. මේක මාර වැදගත්. මොකද මේ කමියුනිකේෂන්ස් වලදී දැන් මම කියවනේ කිව්වේ අර හැම පුද්ගලයාත් එක්කම මෙයා සම්බන්ධ වෙනවා. මේවා ඩිස්කස් කරන්න වේවා මම අර කිව්ව විදියට මොනවා හරි අන්ක්ලියර් දැන් මේ වගේ දේවල් ඩිස්කස් කරගන්න මෙයා හැම කෙනෙක් එක්කම ඉන්ටරැක්ට් වෙන කෙනෙක්. එතකොට මේ කමියුනිකේෂන් ස්කිල් කියන එක අනිවාර්යෙන් ඩෙවලොපර් කෙනෙක්ට QA එන්ජිනියර් කෙනෙක්ට තියෙන්න ඕන. ගොඩක් වෙලාවට මේ කමියුනිකේෂන් ස්කිල් වලදී රයිටින් ඒ වගේම වර්බල් හරිද මේ අපි කියන දේ හරියට පිළිවෙලට හරිම විදියට අපි අනිත් කෙනාට අපි දෙන්න ඕන. ඒ වගේම අනිත් කෙනා කියන දේ අපි හරියටම අයිඩෙන්ටිෆයි කරගන්නත් ඕන, හරියටම තේරුම් ගන්නත් ඕන. නැත්නම් එතන කමියුනිකේෂන් ગેප් එකක් එන්න පුළුවන්. ඒ වගේම මේ කමියුනිකේෂන් එකේදී දැන් අපේ IT ඉන්ඩස්ට්‍රි එක අපි ලංකාවේ IT ඉන්ඩස්ට්‍රි එක අපි ලෝකෙ ගත්ත අපි ගොඩක් වෙලාවට යූස් කරන්නේ ඉංග්ලිෂ්. ගොඩක් IT කම්පැනිස් වල ගොඩක් කියන්නේ මම හිතන්නේ 100%ක් IT කම්පැනිස් වල ලංකාවේ යූස් කරන්නේ ඉංග්ලිෂ්. ඒක නිසා මගේ අවවාදයක් විදියට කියමු. මෙන්න මේ ඉංග්ලිෂ් අනිවාර්යයෙන්ම හදාගන්න. මේක මාර වැදගත්. ලොකු අමාරු දේවල් නෙවෙයි ඉංග්ලිෂ් හදාගන්නේ. අපි ඉංග්ලිෂ් හදාගන්න අනිවාර්යයෙන්ම. මොකද අපි ඉස්කෝලේත් අවුරුදු 17ක් විතර ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඊට පස්සේ දැන් ඔයාලා කැම්පස් යනවා. කැම්පස් එකේදී ඔයාලට තව ලොකු ඔපචුනිටිස් chances හම්බෙනවා මෙන්න මේ ඉංග්‍රීසි එහෙම හදාගන්න. ගොඩක් වෙලාවට කමියුනිකේෂන් ස්පෝකන් ඉංග්‍රීසි පැත්ත වේවා, රිටන් ඉංග්‍රීසි
ඔය හැම දෙයක් පැත්තෙම. ඒක නිසා මම කියන්නේ මෙන්න මේක. මම මේක ආයි කියනවා. මෙන්න මේක හදාගන්න. මේක මාර වැදගත්. හරි. කමියුනිකේෂන් ඊට පස්සේ අපිට තියෙන attention to details. critical thinking, analytical skills මේ attention to details වගේ ගත්තට පස්සේ අපි හිතමු මොකක් හරි පොඩි අපිට අහු නොවන සමහරක් තැන්වල තියෙන issues අපිට identify කරගන්න පුළුවන් නම් ඒ මිස් වෙන සහ critical දේවල් අපිට identify කරගන්න පුළුවන් නම් ඒ skill කියන එක වටිනවා. අංක 1 communication skill. අපි යමුද ජනිත් ඊළඟ screen එක. nice. ටෙක්නිකල් ස්කිල්ස් වලදී දැන් ගොඩක් මෙතන ඉන්නේ අපේ කැම්පස් යන්න බලාපොරොත්තු ඉන්න ඒ නංගිල මල්ල නිසා මම කියන්න මේ ටෙක්නිකල් ස්කිල්ස් වලදී මෙතන ටෙස්ටිං ෆන්ඩමෙන්ටල්ස් කියලා ටිකක් තියෙනවා මම ඒක මුකුත් දන්නේ නැත්නම් ඔයාලට පස්සේ මේක බලා ගන්න පුළුවන් මම ඒක පස්සේදී පොඩ්ඩක් විස්තර කරන්න මොකද්ද ටෙස්ටිං කියන්නේ ඇයි මේ අපි කියමු කොලෙඩේෂන් මොකද්ද මේ කිව්වේ කියන්නේ ඊට පස්සේ ඇයි මේ කිව්වේ මෙච්චර වැදගත් මම ඒක කලිනුත් කතා කරා ඊට පස්සේ මොනවාද මේ ටෙස්ටින් වල තියෙන තව ටයිප්ස් වෙන්න පුළුවන් ඒ වගේ දේවල් ටිකක් හරිද ඊට පස්සේ අපි මේ ටෙක්නිකල් ස්කිල්ස් වලට ආවට පස්සේ අපිට තියෙන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් අපි අනිවාර්යෙන් යූස් කරනවා එතකොට මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් යූස් වෙන්නේ අතර මම අර කලින් කතා කරපු ඔටෝමේෂන් ටෙස්ටින් පාර්ට් එකේ හරිද ඒකෙදී ඔයාලට Java වෙන්න පුළුවන් Python වෙන්න පුළුවන් JavaScript නැත්නම් TypeScript C# වෙන්න පුළුවන් ඔන්න ඔය වගේ ලැන්ග්වේජස් ගොඩක් තියෙනවා. ඒකෙන් මේ හැම එකක්ම ඔයාලා දැනගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මේකේ concepts ටිකක් තියෙනවා. අන්නේ concept ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. ඒක ඔයාලට ඉස්සරහට යුනිවර්සිටි ගියාට පස්සේ හෝ වෙන අපි හිතමු ඔයාලා වෙන කරන කෝස් එකකින් හෝ ඒවා ඔයාලට achieve කරගන්න පුළුවන්. එතකොට මේ මම කිව්වොත් මේ programming languages පැත්තෙන් ඔයාලා මුලින් try කරන්න Java. Java වගේ language එකක් try කරන්න. තව ගොඩක් opportunities තියෙනවා ලංකාව ඇතුලේ. Java දන්න software quality assurance engineer කෙනෙක්. Python උත් ඒ වගේම JavaScript ඒ වගේම තමයි. ඉතින් මේවත් ඉගෙන ගන්න මේව අනිවාර්යයි. software QA engineer කෙනෙක්ට ඉස්සරහට. හරි. අපි යමුද ජනිත් ඊළඟ screen එකට. nice. academic pathways. මම හිතන්නේ මෙන්න මේක වෙන්න ඕන අපේ ගොඩක් කට්ටිය බලාගෙන ඉන්න ස්ක්‍රීන් එක. බලාපොරොත්තු වෙන හිටපු ස්ක්‍රීන් එක. ඉතින් මේ මෙන්න මේකට මේ ඇකඩමික් කොහොමද කිව්වේ ඉංජිනේර කෙනෙක් වෙන්න මොන වගේ ඩිග්‍රීස්ද කරන්න ඕන කියන එක. දැන් මෙතනත් මම දැක්ක ප්‍රශ්නයක් අහලා තියෙනවා ප්‍රභු කිව්වලට ඩිග්‍රීස් තියෙද කියලා. එහෙම ස්පෙસિෆික් ඩිග්‍රියක් නැහැ. ඔයාලට කරන්න පුළුවන් මම හිතන්නේ රුසිරුත් අපි ඩිග්‍රීස් ගැන කතා කරා කම්පියුටර් සයන්ස් ඩිග්‍රීස් ඊට පස්සේ ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි software engineering කියලා ඩිග්‍රීස් කියනවා. මෙන්න මේ කියන type එකේ ඩිග්‍රීස් වලින් ඔයාලට පුළුවන් software QA engineer කෙනෙක්ට අදාළ වෙන ඒක හදාගන්න සහ ඒ මුලින්ම ස්ටාර්ට් එක ගන්න මෙන්න මේ ඩිග්‍රීස් වලින්. සහ මෙතනදී තව අපිට තව කියන්න පුළුවන් physical science වගේ ඩිග්‍රීස් වෙන්න පුළුවන්. අපේ ස්පෙෂලි ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වලින් ප්‍රොවයිඩ් කරන. ඉතින් ඒව ෆලෝ කරලා ඔයාලට පුළුවන් මේ QA engineer කෙනෙක් වෙන්න. හරි? මේ හැබැයි මේ මොන ඩිග්‍රී එක කරත් ඔයාලා හොඳට මතක තියාගන්න ඕන කාරණය තමයි self learning. self learning is the must. මේ self learning නැතුව මම හිතන්නේ රුසිරුලත් මේකට එකගයි වෙනවා මේ නැතුව අපිට මේ IT ඉන්ඩස්ට්‍රි එකට එකේ පැවැත්මක් නැහැ. අපි මේ දේවල් අපි self learn කරනවා. අපි තනියෙන් ඉගෙන ගන්න ඕන. තනියෙන් හොයන්න ඕන හැමදේම. හරිද? මේ ඩිග්‍රීස් ෆලෝ කරන්න පුළුවන්. එතකොට මේ through ඔයාලට මේ QA engineer කෙනෙක් වෙන්න පුළුවන්. සහ ඒ වගේම specifically QA engineersලට තියෙනවා professional qualifications. මේ ISTQB කියන එක. මේක internationally recognized කරපු certification එකක්. මේකේ levels තියෙනවා ගොඩක්. අපි මුලින්ම මේකෙදි කරනවා foundation level exam එක. ලංකාවේදී මේක දෙනවා. සාමාන්‍යයෙන් දැන් නම් මම හිතන්නේ රුපියල් 20000ක් වගේ වෙනවා certification level එක. foundation level එක. මෙන්න මේ වගේ courses qualifications වලට follow කරන්න පුළුවන්.
දැන්ටමත් ඔයාලට සර්ච් කරොත් එහෙනම් බලා ගන්න පුළුවන් IST Cube එකේ තියෙන සිලබස් එක මොන වගේද. මම අර කතා කරා ටෙක්නිකල් ස්කිල්ස් වලදී ටෙස්ටින් ෆන්ඩමෙන්ටල්. හරිද? මෙන්න මේ IST Cube ෆවුන්ඩේෂන් ලෙවල් සර්ටිෆිකේෂන් එකේදී අන්න ඒ ටික ඔයා ෆලෝ කරා කියන්නේ ඔයාට හොඳ අයිඩියා එකක් මෙන්න මේ ටෙස්ටින් ගැන එනවා. software quality assurance කියන්නේ. ඒ නිසා ඔයාලට ඒක ෆලෝ කරන එක ඔයාලට අපි හිතමු කැම්පස් එක අතර කැම්පස් යන ගමන් හෝ ඔයාලට ටයිම් එකක් තියෙන වෙලාවට මෙන්න මේක කරලා ඒ ක්වොලිෆිකේෂන් එක හදා ගන්න පුළුවන්. ඔයාලට CV එක ඇඩ් කරන්න පුළුවන්. ගොඩක් වටින සහ හොඳ රෙකග්නිෂන් එකක් තියෙන සර්ටිෆිකේෂන් එකක් මෙන්න මේ ISTQB එකේ. ඒ නිසා ඔයාලට ඒක රිෆර් කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඒ රිෆර් කරලා ඔයාලට ඒ ක්වොලිෆිකේෂන් එක හදා ගන්න. ෆවුන්ඩේෂන් ලෙවල් එකකින් පස්සේ තව ගොඩක් සර්ටිෆිකේෂන්ස් මේකේ තියෙනවා. ඒක බලන්නත් පුළුවන්. ඊට පස්සේ මම කලින් කතා කරපු self learning පැත්ත මෙන්න මෙතනට එනවා. Udemy වගේ courses ඔයාලා මම හිතන්නේ දැනටමත් දන්නවා ඇති මේක. Coursera වගේ courses ඔයාලට buy කරන්න පුළුවන්. සමහරක් වෙලාවට මේවලට offers හම්බ වෙනවා free කරන්න පුළුවන් ඔයාලට. ඒ සම්බන්ධව තියෙනවා. ඊට පස්සේ community resources සහ තව මේකේ නැති දෙයක් මම කියන්නම් YouTube. ඉතින් YouTube එකේ ඔයාලට පුළුවන් හොඳ knowledge එකක් ගන්න. සහ මෙතන තව මම පාර්ට් එකක් ඇඩ් කරන්න මේ self learning එකට මේ අපි තුමු chat GPT ඔයාලා කොහමද දන්නවා මේක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම කියන්නේ ඒකට යන්න කලින් මෙන්න මේ දේවල් කරන්න. මොකද සමහරක් වෙලාවට දැන් අපි ඒක AI එකක් නිසා අපිට හරිම උත්තරයක් දෙයිද කියන පොඩි ප්‍රශ්නයකුත් තියෙනවා. සහ ඔයාලට ප්‍රශ්න ඔයාලට පුළුවන් ඩිස්කස් කරන්න නේද? ඔය AI මොඩල් එකක් එක්ක. ඔයාලට තියෙන ප්‍රශ්න කතා කරන්න පුළුවන්. මේ වගේ දේවල් කරන්නත් පුළුවන්. අපි ඊට කලින් මෙන්න මේ වගේ දේවල් වලට ફોකස් කරන්න මේ Udemy, Coursera වගේ දේවල්. self learning කරන්න. ISTQB සහ ඩිග්‍රී. මම මේ ඩිග්‍රීස් වලට අදාළව මම පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්නම් තව ඔයාලට අපේ ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වලින් කොහොමද තියෙන ඩිග්‍රීස් ටික කියලා අපිට පුළුවන් මොරටුව පැත්තේ මොරටුව යුනිවර්සිටි එකෙන් IT කියලා ඩිග්‍රියක් තියෙනවා. ඊට පස්සේ ITM කියලා එකක් තියෙනවා. Information Technology and Management කියලා. ඊට පස්සේ ආවොත් කොළඹ යුනිවර්සිටි එක තියෙනවා. UCSC එකේ තියෙනවා ඩිග්‍රීස් දෙක. ඊට පස්සේ කැලණිය යුනිවර්සිටි එකේ තියෙනවා MIT Management and Information Technology. ඊට පස්සේ ඒකේ තියෙනවා කැලණියේ තව තියෙනවා IT MIT එකේම IT. ඊට පස්සේ කැලණියේ CS Computer Science සහ Software Engineering. ඒ වගේම තව සබරගමු යුනිවර්සිටි එකේ තියෙනවා රුහුණ යුනිවර්සිටි එකේ තියෙනවා CS. ඒ වගේම මම හිතන්නේ අපේ ගවර්න්මන්ට් කැම්පස් වල ඔක්කොම වගේ සබරගමු යුනිවර්සිටි එකේ ඇතුළුව මෙන්න මේ කියන computer science information technology software engineering degrees ටික provide කරනවා. ඉතින් ඔයාලට යන්න පුළුවන් හොඳ opportunities ගන්න පුළුවන් ටිකක් government university පැත්තෙන්. ඒ වගේම අපි ලංකාවේ තියෙන private universities පැත්තෙන් ගත්තොත් අස්ලිත් එක තියෙනවා. ඔයාලට follow කරන්න පුළුවන් ඒවා. ඊට පස්සේ IIT කියලා එකක් තියෙනවා. ඊට පස්සේ NSBM තියෙනවා. ඒ වගේ තව තියෙනවා private universities පැත්තෙන්. ඉතින් ඔයාලට පුළුවන් මේ degrees follow කරන්න. government ඒවා. private ඒවා ඔයාලට පුළුවන් ඒක follow කරලා ඔයාලගේ career එක build up කරන්න. nice. එහෙනම් අපි යමු ඊළඟ slide එකට අපි. nice. key tools and technologies in QA මම මේක ඔයාලා නිකන් දැනගන්න තමයි මේ slide එක මම දැම්මේ. මෙන්න මේ වගේ tools අපි දැනට use කරනවා industry එකේ. සහ සමහරක් වෙලාවට ඔයාලා campus out වල තව අවුරුදු 4කින් 4මාරකින් විතර තව ඔයාලා campus out වල එද්දී සමහර විට තව අලුත් tools ඇවිල්ලා තියෙන්න පුළුවන් ඔයාලට use කරන්න. හරිද? අපි test automation වලදී ගොඩක් ජනප්‍රියයි Selenium කියන tool එක. අතිශය ජනප්‍රිය tool එක. මම 2004 වගේ මට හරියට මතක නෑ time එක. ඒ වගේ ඉඳන් කාලෙක ඉඳන් එන tool එක මේ Selenium කියන්නේ මෙන්න මේ automation testing වලදී use කරන. ඊට පස්සේ Cypress කියලා තියෙනවා. සහ Playwright මේක Microsoft ලගේ 2020 වගේ මට මතක විදියට ආවේ. ගොඩක් හොඳ tool එකක් මේ Playwright කියන්නේ. සහ ඊට පස්සේ Appium කියනවා. මේ Appium කියන්නේ ඇත්තටම මේ mobile. මම ඊට කලින් කියන්නේ මේ Selenium, Cypress, Playwright වගේ ඒවා use කරන්නේ අපි මේ web application. හරි දැන් ඔයාලා browser එකට ගියාට පස්සේ facebook.com කියලා ගහලා ගියාට පස්සේ load වෙනවනේ.
අන්න ඒ වගේ දේවල් ඔටෝමේට් කරන්න තමයි මේ Selenium, Cypress, Playwright වගේ ඒවා යූස් කරන්නේ. හරි. ඊට පස්සේ මේ Appium කියලා තියෙනවා. මේක අපි යූස් කරන්නේ අපේ මොබයිල් ඇප්ලිකේෂන් ඔටෝමේට් කරන සහ detox කියන්නේ ඒ වගේම තව ටූල් එකක්. අපි ඊට පස්සේ API පැත්තට ආවට පස්සේ මම හිතන්නේ රුසිරු කතා කරන්න නැති මේ කියන්නේ නැති මේ API ගැන. API මේ ඩිවෙලප් කරන APIs අපි ටෙස්ට් කරනවා. හරිද? මේවා ටෙස්ට් කරන්න අපිට යූස් කරන්න පුළුවන් tools මෙන්න මේ Postman කියලා tool එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන ඇත්තටම මේ REST සහ assured කියන්නේ මේක ඇත්තටම එකක්. REST assured වෙන්න ඕන. sorry mistake එකක් මගේ. REST assured කියලා Java library එකක් තියෙනවා. මේ REST assured කියන එක යූස් කරන්නේ අර මේ අපේ APIs automate කරලා තියාගන්න. ඒ කියන්නේ අපිට ඒක මේ මැනුවලි අපි ටෙස්ට් කරන්නේ. අපි කෝඩ් එකක් ලියලා තියෙනවා. අපි ඒක දානවා මේ කොඩ ලියලා තියෙනවා. එතකොට අපි ඒක අවශ්‍ය ලාට එක්සිකියුට් කරනවා. අන්න ඒක විදිහට තමයි මේ REST assured යූස් කරන්නේ. Postman වල සපෝට් කරනවා අපිට මැනුවලි API එකක් ටෙස්ට් කරගන්න සහ ඔටෝමේට් කරන්න තමයි Postman යූස් කරනවා. සහ මේ Postman ගොඩක් අපේ ඩෙවලොපර්ස්ලා යූස් කරනවා software engineers. ඊට කොයිම performance testing පැත්තට ආවට පස්සේ performance testing මේ වෙච්චර ලොකුවට හිතන්න එපා. ඔයාලා පස්සේ ඉගෙන ගනි. මම මේ ඔයාලට නිකන් දැනගන්න මෙන්න මේ වගේ දේවලුත් මෙන්න මේ ෆීල්ඩ් එක ඇතුලේ තියෙනවා කියලා. මේ අපි performance test එකකදී කරන්නේ අපේ හිතමු software application එක වේවා web app එකක් මොකක් හරි වේවා අපේ එක කොහොමද ඒක different workloads වලදී වේවා එක එක conditions වලදී හැසිරෙන්නේ කියලා බලනවා මෙන්න මේ test එකේ. සාම්පල් එකක් කියන්නම් අපි හිතමු මේ දරස් ගන්නවනේ ඔයාලා. දරස් app එකේ අර 1111 නේද? ඒ වගේ මොකක් හරි ප්‍රොමෝෂන් ඒ වගේ එකක් ආවට පස්සේ ගොඩක් කට්ටිය මෙන්න මේ app එකට log වෙනවනේ. වෙබ්සයිට් එක වේවා මොකක් හරි එකකට. එතකොට අපි බලන්න ඕන මෙන්න මෙච්චර ප්‍රමාණයක් අපේ මේ software application එක බලන්න දරා ගන්න පුළුවන්. අන්න ඒ වගේ තැනකදී තමයි මම මේ ඔයාලට just simple example එකක් දුන්නේ. මේ වගේ test එකක් perform කරන්න පුළුවන්. ඒකට අපි use කරනවා JMeter කියලා ගොඩක් ප්‍රසිද්ධ tool එකක් තියෙනවා සහ K6 කියලාත් එකක් තියෙනවා. ඒ වගේම අපේ management and reporting part එකට ආවට පස්සේ Jira මේක ගොඩක් widely use වෙන හරි ප්‍රසිද්ධ tool එකක්. මේක අපි use කරනවා අපේ අපි හොයාගන්න bugs දාන්න වෙන්න පුළුවන්. අපේ එතකොට මොන හරි ටාස්ක් දානවා නම් ඒ වගේ අපි කරන වැඩ ඒ වගේ එකකට මේ Qmetry කියලා කියන්නේ මේ QA engineersලා use කරන tool එකක්. මම ඒක දැම්මේ ඔයාලට මේ just idea එකක් ගන්න මෙන්න වගේ tool අපි use කරනවා කියලා. හරි. ජනිත් අපි යමු ඊළඟ slide එකට. හරි. අපි මේ building the QA portfolio එකට ආවට පස්සේ දැන් අපි QA කෙනෙක් engineer කෙනෙක් වෙන්න අපි මොන හරි දෙයක් කරලා තියෙනවනේ මම දැක්කා මේ software engineering එකදී පෙරසරිකෙන් ගොඩක් ප්‍රශ්න ඇහුවා මෙන්න මේකෙදි මොනවද කරන්න ඕන කියලා. දැන් මම ඒ වගේම කියන්නම් QA වලදීත් මොනවද කරන්න ඕන කියලා. අපි අපිට පුළුවන් අපි තුමු අපි ඔය කියන automation part එක focus කරනවා නම් අපිට පුළුවන් මොනවා හරි ඉන්ටර්නෙට් එකේ තියෙන මොකක් හරි වෙන වෙබ්සයිට් එකක් වෙන්න පුළුවන් sample website නැත්නම් ඔයාලගේ machine එකේ තියාගෙන හදන වෙබ්සයිට් එකක් වෙන්න පුළුවන්. ඔය වගේ එකක් ඔයාලට පුළුවන් ඔන්න ඔය කියන automation එකක් කරලා ඔයාලගේ GitHub එකට දාලා තියාගන්න. හරිද? ඒ GitHub එකට දාලා ඒ මොකක් tool එක මොකක් හරි කමන්නේ. ඔයාලා කැමතිසකින් ඒ වගේ දෙයක් ඔයාලට ඔයාගේ GitHub එක මේන්ටේන් කරන්න පුළුවන්. ඒ වගේම මේ අපිට පුළුවන් තව අපි තුමු automation එක වගේම අපිට පුළුවන් අපේ අර මම කිව්ව software testing fundamentals use කරලා ඒ අදාළව ඔයාලා මෙන්න මේ දේවලුත් දන්නවා කියලා පෙන්වන්න පුළුවන්. මේ අන්තිමට කියලා තියෙන මේ practice using real tools on sample application මම කිව්වේ ඒ කතාව. ඔයාලට පුළුවන් මේ sample application use කරලා ඒක automate කරන්න. සහ අපි අර අනිත් කතා කරන manual testing part වල තියෙන දේවල් කරලා තියාගන්න. ඒවා අපිට කරන්න පුළුවන්. හරිද? ඉතින් මම මෙතනදී තව කියනවා ආයි highlight කරන්න GitHub profile එක QA engineers maintain කරන්න. මේක ගොඩක් ජනප්‍රිය නොවෙන්න පුළුවන් QA engineers ලා අතරේ මොකද software developers ලා විතරයි මේක කරන්නේ. GitHub profile එක maintain කරන එක නේ. repositories එක. QA engineers ලාත් මේක කරන්න. හරි වටිනවා මොකද ඔයාලා ඉන්ටර්න් යද්දී ඔයාලගේ ඒ ආදාළ ඉන්ටර්විව් කරන කෙනාට ගිහිල්ලා බලන්න පුළුවන් මෙයා මොනවද කරලා තියෙන්නේ. මෙයා අමතරව දේවල් හොයලාද? මෙයා අමතරව දේවල් කරලා තියෙනවද? ඉතින් ඒ වගේ දේවල් දැක්කට පස්සේ ඔයාගෙන වුණත් අයිඩියා එකක් එන්න පුළුවන් එනවා මෙයා දේවල් කරන කෙනෙක් මෙයාට උනන්දුව තියෙන කෙනෙක් අන්න ඒ වගේ අයිඩියා එකක් ඔයාලට දෙන්න පුළුවන්
ඔයා ගැන. සහ මේ ඔයාට ඕන පර්සනල් වෙබ්සයිට් එකක් ඔයාට හදාගන්න පුළුවන්. නයිස්. අපි යමු ශ්‍රී ජනිතිය ළඟ එක. හරි. දැන් මේ QA පාත් එක ගැන කතා කරාම ඔයාලා සමහරක් වෙලාවට හිතන්නේ නැති නෙමෙයි. ඔයාලට QA ඉංජිනේර විතරයි හරි. මින් එහාට අපිට ශරීරයේ මුකුත් නැහැ. ඔය වගේ දේවල් සමහරක් වෙලාවට ඔලුවට එන්නත් පුළුවන් නේද? මුලින්ම අපි QA ඉංජිනේර කෙනෙක් වෙන්න කලින් ඇත්තටම අපි කරන්නේ කලින් අ, කතා කරපු විදියට අපි ඉන්ටර්න් එකක් කරනවා. මේක ගොඩක් වෙලාවට අපේ ඩිග්‍රීස් වල මොඩියුල් එකක් විදියට මෙන එකක්. සමහරක් ගොඩක් වෙලාවට. එතකොට ඔයාලා ඒකෙදි QA ඉන්ටර්න් කෙනෙක් විදියට වැඩ කරනවා. හරි. ඔයාලට තියෙන බේසික් software testing, quality assurance, බේසික් දේවල් ගැන හොඳ අයිඩියා එකක්. ඒ වගේම කම්පැනි එකකට ජොයින් වුණාට පස්සේ ඔයාලට පුළුවන් හොඳ මේ මොකද රියල් වර්ල්ඩ් ප්‍රොජෙක්ට් වලට ජොයින් වෙලා ඒ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඇසෝසියේට් QA එන්ජිනියර් කෙනෙක් විදියට ප්‍රොමෝට් වෙන්න. නැත්නම් සමහරක් ඒවල කෙලින්ම QA එන්ජිනියර් කෙනෙක් වෙන්නත් පුළුවන්. එතනින් පස්සේ තව ලෙවල් එකක් තියෙනවා සීනියර් QA එන්ජිනියර්. එතනින් පස්සේ ඊට පස්සේ ලීඩ් ලෙවල් එක මේ ලෙවල්ස් වලට ආවට පස්සේ ඔයාලගේ රෝල්ස් මේ රෙස්පොන්සිබිලිටිස් වෙනස් වෙනවා. හරි. ඔයාලා perform කරන ටාස්ක් එක වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් ස්පෙෂලි මෙන්න මේ ලීඩර්ෂිප් පාර්ට් එකට ආවට පස්සේ ඔයාලා ටීම් එකක් ලීඩ් කරනවා වෙන්න පුළුවන්. ඒකේ තියෙනවා ඇසෝසියේට් ලීඩ් QA, QA ලීඩ්, සීනියර් QA ලීඩ්, ඊට පස්සේ QA මැනේජර්, ආකිටෙක්ට්, ඊට පස්සේ එතනින් තව උඩටම ගියොත් ඩිරෙක්ටර් ඔෆ් QA ඔය වගේ තියෙනවා. තව ස්පෙෂලි මේකේ තව ස්පෙෂලිස්ට් ස්පෙෂල් ඒරියාස් ටිකක් තියෙනවා. ඔටෝමේෂන් ඉංජිනියර්, පර්ෆෝමන්ස් ටෙස්ටර්, සිකියුරිටි ටෙස්ටර් ඔය වගේ තව පාත් ටිකකුත් තියෙනවා. මේක ඒ වගේ ලොකු ඔපසරියක් පුරා විහිදිච්ච ෆීල්ඩ් එකක් කියන්න පුළුවන්. හරිද? මේ ඔටෝමේෂන් ඉංජිනේර කියන කතාවත් එක්ක මම කියන්නේ මේ ඇත්තටම ලංකාවේ ගොඩක් වෙලාවට මේ QA ඉංජිනේර කියලා ගත්තට පස්සේ ඔයාලා ජොයින් වුණාට පස්සේ ඔයා ඇත්තටම මැනුවල් සහ මේ ඔටෝමේෂන් ඉංජිනේර කියන පාර්ට් දෙකම බොහෝ වෙලාවට කවර් කරනවා. හරි ඒක නිසා ගොඩක්ම වෙලාවට ඔයා ඔටෝමේෂන් ඉංජිනේර කියලාම නෙවෙයි ඔයාගේ කම්පැනි එකට හයර් කරන්නේ. ඔයා ඒකේ තුල ඔටෝමේෂන් උත් කරනවා මැනුවල් උත් කරනවා. හරිද? ඒක නිසා මේ සමහර කම්පැනිස් වල මේ ඔටෝමේෂන් ඉංජිනේර කියලාම ගන්නවා. ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට බහුතරයක් වෙලාවට මෙන්න මේ QA ඉංජිනේර ඇතුලේ මෙන්න මේ ඔක්කොමලා ඉන්නවා. හරිද?